ෆිට්නස් විත් ડોක්ටර් එකේ අද කියලා දෙනවා ඔයගලන්ට මේ පාටි එකකට හරි වෙඩින් එකකට හරි ගිහිල්ලා හොඳට බඩ පිරෙන්න කාලා බර වැඩි කරගන්නෙත් නැතුව කොහොමද ඉන්නේ කියලා. ඉතින් මේක කරන්න මෙහෙමයි. පළවෙනි දේ තමයි ඔයා බෙදා ගන්න ක්‍රමය. මුලින්ම ප්‍රෝටීන් ටික බෙදා ගන්න. ප්‍රෝටීන් කියන්නේ මස් මාළු බිත්තර වගේ දේවල්. ඒ ටික ඔයා හොඳට බෙදා ගන්න. දෙවෙනියට ඔයා එළවලු ටික බෙදා ගන්න. ඊට පස්සේ දැන් පිඟාන ගොඩක් පිරෙනවා. ඒතකොට ඉතුරු ටිකට විතරක් බත් බෙදා ගන්න. එතකොට ඔයා කෑම කනකොටත් මේ පිළිවෙලටම කන්න බලන්න. කියන්නේ ප්‍රෝටීන් ටික මුලින් කන්න, එළවලු ටික ඊළඟට කන්න, ඊළඟට බත් කන්න. එතකොට ඔයා මේ විදිහට කන එකේ විද්‍යාත්මක පදනම මේකයි. ඒ කියන්නේ දැන් අපි වචන දෙකක් තියෙනවා satiation and satiety කියලා. satiation කියන්නේ ඔයා කෑම කන අතරතුර ඔයාගේ බඩ පිරෙන ගතිය, ඒ ෆීලිං එකට. ඒතකොට ඒක ගොඩක් වැඩි ප්‍රෝටීන්ස් වල. ඊළඟට මේ එළවලු ෆයිබර්ස් තියෙනවනේ, තන්තු තියෙනවනේ. ඒකින්ද ඒ satiation කියන ෆීලිං එක වැඩි. ඊළඟට ඔයා කෑවට පස්සේ ඔයාගේ බඩ පිරිච්ච ගතිය, ඒ කියන්නේ කෑම වේල් දෙකක් අතර හොඳට බඩ පිරීලා වගේ තියෙන්නේ. ඒතර ඒක වැඩිපුර එන්නේ ප්‍රෝටීන්ස් වලින්. ඒකින්ද මේ විදිහට කන්න. දැන් එතකොට ඔයාගේ බඩ පිරිච්ච ගතිය වැඩි වෙනකොට ඔයා ගොඩක් වෙලාවට මේ අනවශ්‍ය විදිහට කාබෝහයිඩ්‍රේට්ස්, ඒ කියන්නේ බත් වගේ දේවල් ලොකු ප්‍රමාණයක් ඔයා කන්න යන්නේ නැහැ. එතකොට ඔයාගේ බර වැඩි වෙන්නෙත් නැහැ. නැත්තම් වෙන්නේ ඔයා බත් ගොඩක් බෙදා ගන්නවා. ඊට පස්සේ අනික් කෑම දැක්කමත් ආසාවෙන් හින්දා ගොඩක් බෙදා ගන්නවා හැම එකෙම වගේ. ඊට පස්සේ වෙන්නේ බත් එකේ භාගයට වැඩියෙන් අහක දාන්න එක අපරාධේ කෑම නාස්ති වෙනවා. ඉතින් පාටි එකට ගිහලා හොඳට කාලා එන්ජොයි කරලා එන්න පුළුවන්. මේ වගේම හෙල්ත් ටිප්ස් මම ඉස්සරහට තරගෙන ඉන්න ෆිට්නස් විත් ડોක්ටර් කේ.